කෑ ගන්න එපා. Hi guys, I'm back with another YouTube video. I know I have not been very consistent, but if you're following me on Instagram and TikTok and Facebook, I've been posting there very consistently, but YouTube එක මම දැන් try කරනවා. Anyway, today's video, this will be a new one, like fun එකක්. And ඒක මම තානියෙන් නෙවෙයි කරන්නේ. So stay tuned. Yeah, the first one. Situationship. මට හිතෙන දැන් ගොඩක් කට්ටිය living together ඒක නෙමෙයි කරන්නේ. නෑ living together නේ නිකන් යාළුවෙක් වගේත් ඉන්න. හැබැයි relationship එකක් කියන්නේ official නෑ. Ghosting. කොහොමද දෙයක් නෙමෙයි නේ. හොඳ දැන්නේ. කොහොමද දෙයක් නෙමෙයි. යා දැන් message කරන එක දැන් message කරනවා කතා කරනවා but එකපාරම disappear වෙනවා. disappear වෙනවා. කියන්නේ time pass එකක් වගේ තමයි. ඔව් ignore කරනවා නේ. one side but එයා දන්නේ නැහැ දැන් මම ඒව cut කරා. කපනවා නේ. තැපිල්ල වගේ. soft launch කියන්නේ ඔක කියන්නේ. ලොකුවට ගන්න නැතුව නිකන්. නෑ ඔව් ඒ කියන්නේ මේක hard work නෙමෙයි. නෑ launch දැන් ඒක අපි මම හිතන්නේ මම boyfriend දානවා කියලා social media එකේ. එතන එයාගේ photo එකක් නැති එයාගේ අතක් දානවා. ඒ ඔළුව විතර පිටිපස්සේ වෙන්න දාන. වැඩිපුරම තියෙන්නේ ඕක නේද? okay hard launch කියනකොට. නෑ I think හරි ඔක්කොම දාලා. sneaky මේ සේරම අලුත් වචනද? අපි නම් පාවිච්චි කරන්නේ අපේ කාලේවත් තිබුණා දැන් ගොඩක් ජීවිතය මාන. අනේ මන්දා. කියන්නේ secretly meet වෙනවා. අර නිකන් කාලා තංගවන්නේ නැහැ මම relationship එක කරා කියලා හොරෙන් තියාගෙන ඉන්න. සෑහෙන එක තියෙනවා. කියන්නේ මා කියන්නේ අපේ ජෙනරේෂන් එකේ වැඩි green flag red flag කියනවා. නෑ තිබුණා කරලා වැඩි දෙයක් නැති. toxic කියන්නේ හොඳ කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ එයාගේ quality එක character wise ඔක්කොම නෑ character නෙවෙයි නිකන් quality එකත් red flag. මම හිතනකො දැන් හරි මිනිස්සෙක් ඉන්නවා එයා මාව control කරනවා. ඒක එයාගේ red flag එක. එයා මට හොරෙන් මොනවා හරි යනවා. ගැලපෙන්නේ නැති දේවල්. ඔව් basically danger එකක් වෙන්නේ. negative. green flag positive. Green forest. Can I want the term positive? Oh, green flag can shoot. Forest can. Oh much. Risk. Yeah, risk. risk or risk. R-I-Z. අනේ මන් දන්නේ අලුත් වචන. risk කියන්නේ නිකන් charisma වගේ නිකන්. magic. නිකන් අර නිකන් පොඩි නැන්දා නැද ෆ්ලර්ට් කරද්දී නිකන් charming. risk කියන්නේ charming. benching. What's the mean benching? benching කියන්නේ main කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් දැන් bench එකක් ගන්නකො. balancing එක දෙන්න. balancing එක දෙන්න. පොඩි එකක්. time pass එකක්. කියන්නේ නිකන් අර backup option එකක් තියන් ඉන්න නිකන් වගේ. දැන් අනිත් එක්කනත් එක පොඩක් ප්‍රශ්නයක් වුණාම ඔව් යනවා අර දුක අහන ඒ වගේ. ship end game basically like ship end game. කියන්නේ දැන් අපි තුමුක couple එකක් ගන්නවා I'm shipping them. shipping them. ඒ කියන්නේ flash it වගේ. නෑ shipping them. ship end game කියන්නේ දැන් go away. නෑ end game. shipping කියන්නේ මං like I'm rooting for them. මම දන්නේ මේ තියෙන අලුත් ඒවා මොනවද කියලා මේ relationship එක වචන. That's it. Those are some of the Gen Z relationship terms. හොඳ වෙලාවට මේ කාලේ ලව් කරන්න. නෑ ඔව් අපිවත් use කරලා නැත්තම්. I am also Gen Z but මමවත් use කරලා නැහැ. හොඳයි. දැන් කාලේ. වචන විතර වැඩ නැහැ. only වචන. Bye. Thank you for watching. I hope you like this video and මේ වගේ තව videos ඔයගොල්ලන්ට ඕන නම් comment below මොන වගේ videos ඕනේ කියලා. Bye. See you again with another video.